හෙලෝ මගේ ආදරණීය යාළුවනේ මම අද ආවා ටිකක් විශේෂ ටැරොට් කාඩ් රීඩින් එකක් අරන්. ඉතින් ඔයාලා දන්නවා අපි සමහර අයව දන්නේවත් නැති වුණාට එයාලා අපි කරන ඒවා ගැන ඇලර්ට් එකේ හොරෙන් බලාගෙන ඉන්නේ. ඉතින් අද අපි බලමු ඒ කවුද කියලා. වෙනද වගේම ෆයිල්ස් දෙකක් තියෙනවා. හොඳට හිතලා එක ෆයිල් එකක් සිලෙක්ට් කරන්න. අපි බලමු ඔයා ගැන හොරින් බලන්නේ කවුද කියලා. මේ කෙනා නම් යම්කිසි වැඩක් හරියට කළ යුතුයි කියලා විශ්වාස කරන කෙනෙක්. වැඩ රාජකාරි ගැන ෆෝකස් කරන කෙනෙක්. සමහර අයට මේ කෙනා බොස් කෙනෙක්. ඔයා වැඩ කරන තැන ඉහළ පරිපාලන නිලධාරියෙකු හෝ ඔයාගේ අම්මා හෝ තාත්තත් වෙන්න පුළුවන්. මේ කෙනා ඔයාගේ හොබීස් ගැන ඒ වගේම ඔයාගේ වැඩ රාජකාරී ගැන හොඳ උනන්දුවකින් බලාගෙන ඉන්නේ. මේ කෙනාට ඔයා ගැන මූල්‍යමය බොන්ඩයකුත් ඇති. සමහර විට මේ කෙනා ඔයාගේ දෙමව්පියන්ගෙන් කවුරු හරිත් වෙන්න පුළුවන්. ඔයාටත් නොදැනීම ඔයා ගැන හොඳ ඇලර්ට් එකේ එයාලා ඉන්නවා ඇති අනිවාර්යෙන්ම. ඔයා වැරදි පාරක යන්නේ නැතුව හරි පාරේ හරි ට්‍රැක් එකේ ඉන්නවාද කියලත් මෙයා බලාගෙන ඉන්නේ. මේ කෙනාට ඔයාව හොඳටම දැනෙනවා. ඔයා කරන දේවල් මෙයාට හොඳට සෙන්ස් වෙනවා. ඒක හරියට නිකන් අපි දෙයක් හොරෙන් කළාට අපේ අම්මා එක ගැන දන්නවානේ. එයාට ඒක දැනෙනවා. අන්න ඒ වගේ සිචුවේෂන් එකක්. සමහර විට මෙයා අර්ත් සයින් එකකින් ඉපදුන කෙනෙක් වෙන්න ඇති. ඒ කියන්නේ වෘෂභ ලග්නයෙන්, කන්‍යා ලග්නයෙන් හෝ මකර ලග්නයෙන් ඉපදුන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ෆයිල් නම්බර් 1 මේ තමා ඔයාගේ රීඩින් එක. ඉතින් ඔයා සිලෙක්ට් කළේ ෆයිල් නම්බර් 2 නම් ඔයා දිහා හොරෙන් ඇහැ ගහගෙන ඉන්න කෙනා ටිකක් ඉමෝෂනල් හිඩන් ගතිගුණ තියෙන කෙනෙක්. ඉතින් ෆයිල් නම්බර් 2 this person is spying on you. මෙයා ඔයා ගැන ඔයා කරන්නේ මොනවද? ඔයාට මේ වෙලාවේ මොකද වෙලා තියෙන්නේ කියලා සෝෂල් මීඩියාස් වලින් හෝ මොනියම් හෝ ක්‍රමයකින් මෙයා බලාගෙන ඉන්නේ ඔයා දිහා. මේ කෙනා ඔයා කරන දේ ගැන හොඳට බලාගෙන ඉන්නේ. හොඳ ඇලර්ට් එකකින් ඉන්නේ. තවත් විශේෂ දෙයක් මට පෙන්වනවා. මේ කෙනා සමහර අයගේ ජීවිතේ ෆැමිලි එකේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ළඟම යාළුවෙක් වෙන්නත් පුළුවන්. කොහොම හරි මට එක දෙයක් කියන්න පුළුවන්. ෆයිල් නම්බර් 2 මේ කෙනා ඔයාට ඔයාගේ ජීවිතයේ දේවල් වලට ෆුලි සපෝට් එකක් දුන්න කෙනෙක් නම් නෙවෙයි. මෙයා හරිම කන්ෆියුස්ඩ් හැඟීමකින් තමයි ඔයාගෙන බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ මෙයාට හිතා ගන්න බෑ ඔයාගේ ජීවිතේ මොනවාද වෙන්නේ කියලා. මේ කෙනා ඔයාගේ එක්ස් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම කාලයකට කලින් හිටපු යාළුවෙක් වෙන්නත් පුළුවන්. මොකද මට පෙන්වනවා මේකෙන් ඔයත් එක්ක කාලයකට කලින් ඉතා සතුටින් බොහොම සතුටින් හිටපු කෙනෙක් තමා මේ කෙනා කියලා. මෙයාට පොඩි ගිල්ටි ෆීලිං එකක් තියෙනවා. ඔයයි එයයි අතර තිබුණ සම්බන්ධය ඉවරුණ විදිහ ගැන. ඉතින් ෆයිල් නම්බර් 2 මේ තමයි ඔයාගේ රීඩින් එක. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම.